ඉතින් guys මම ඇවිල්ලා ඉන්නේ රංගිරි දඹුල්ල රජමහා විහාරයට. පඩිපෙලෙන් තමා ගලමුදුරටම නගින්න තියෙන්නේ. ඉතින් ගලමුදුරටම නැගලා අපි තවත් විස්තර ටිකක් බලමු එහෙනම්. මේ තියෙන්නේ රංගිරි දඹුල්ල රජමහා විහාරය. ගල්දෙනක තමයි විහාරය තියෙන්නේ. අපිට විහාරයේ ඇතුළට ගියොත් තව ගොඩක් විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හාත්පස ඉතාම අනර්ග පරිසරයක් තියෙනවා. තවත් ඉස්සරහට ගියොත් ඒක අපිට මනාව බලා ගන්න පුළුවන්. ඉතින් විහාර මන්දිරය ඇතුළට ගිහිල්ලා තව ගොඩාක් විස්තර ඔයාලට අරගෙන එන්නම්. මේ තියෙන්නේ රංගිරි දඹුල්ල රජමහා විහාරයේ ගල්ලෙනින් කර වූ විහාරයේ ඇතුළත දර්ශනයක්. මෙහි හිඳි පිළිම් වහන්සේලා සහ චිත්‍ර ඉතාම වැදගත් වෙනවා. හිඳි පිළිම් වහන්සේලා මහනුවර යුගයට අයත් හිඳි පිළිම් වහන්සේලා ලෙස චිත්‍රද මහනුවර යුගයට අයිති ඒවා ලෙස සැලකෙනවා. ඔබට පේනවා ඇති මේ විදේශීය සංචාරකයන්ට මේ ස්ථානයේ ඇති ඓතිහාසික වැදගත්කම ගැන පහදා දෙනවා. ඇත්තටම මම මේ වීඩියෝ එක ගත්ත දවසේ මේ ටුවරිස්ට්ලා තමයි මේ ස්ථානයේ ගොඩක්ම හිටියේ. අපේ රටේ සංචාරක කර්මාන්තයටත් මේ දඹුලු පුරවරය ඉතාමත්ම වැදගත් වන ස්ථානයක් ලෙස සලකන්න පුළුවන්. ඔව් ඔබ මේ දකින්නේ විහාර මන්දිරයේ ඇති අනෙකුත් හිඳි පිළිම් වහන්සේලා මැද කුඩා දාගැබක්ද පිහිටා තිබෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් දඹුල්ලේ ඉඳන් අදට මෙන් සමු ගන්නවා. දිගටම මාත් එක්ක නැති වෙන්න. Life with Dasiru.